වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්නේ නැහැ කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙනවා හිට අනිත මාතර ඒක විශාල කවුද සංවිධානය කරන්නේ මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ ඒ ධර්මයේ ආශ්චර්ය අනුභවය තරුණයන්ට මේවා තේරෙනවා මේවා දැනෙනවා තරුණයෝ තේරුම් ගන්න ඕනේ අවුරුදු 25ක් යනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නෑ අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුවකුයි කොල්ලට අවුරුදු 25 බිබු සිගරට් ගොඩනල් එක්කම කරුවා මේ ඔය තැන් වල හැන්දෑවේ කාර්යක ගන්න බිබි වනවත්තන්න ඕනේ අපේ පොඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙන්නේ නැච්ච නැද්ද මන්ද සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැහැ බීඩියක් නැත්තම් උදේට ඉවන්නේ මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නෑ කුඹුරු හැඩ කෙරුවත් ඒවා බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ බුදුරු කියන්නේ හොඳ අත්තිසුකය අත්ත කියන සපේ තියෙන්න ඕනේ තරුණයන්ට තියෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන බලාගෙන ඉන්නත් ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂය භෝග සුඛය අනන සුඛය අනවජ්ජනය තියෙන්න ඕන ණය නැතිකම තියෙන්න ඕන මෙහෙම ගොඩනගෙන්න කවදානම් පින්නතුනේ එක එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න